Hi guys. චූටි කොහෙද අපි යන්නේ? අපි දැන් යන්නේ AG office එකට. AG office එකට ගිහිල්ලා ඒකේ වැඩක් තියෙනවා ඒකත් කරගෙන අපි සාමාන්‍යයෙන් අර පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න කියලා යන්න හිතාගෙන පොඩි තැනක් තියෙනවා. අපි ඉතින් එතනනේ යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොහොම අමාරුවෙන් වාහනේත් ඔන්න ඉල්ලගත්තා. රවුමන් යන්න ඕනේ කියලා. දැන් අපි ඉස්සෙල්ලාම බලමු AG office එකේ වැඩේ කරගෙන කීයට වගේද එතනින් එළියට එන්න කියලා බලන්න ඕනේ. ඒ වැඩේත් කරගෙන බලමු කොහෙද අපි යන්නේ කියලා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැකලා ඇති. මේ ළඟ වටපිටාවේ ඉන්න කට්ටිය නම් දන්නවා ඒ තැන මොකද්ද කියන්නේ. පොඩි ලස්සන තැනක්. හරි එහෙනම් ටක් ගාලා යන්න ඕනේ. පරක් වෙලා තියෙන මම හොඳටම වන්දන ලෑල්ලට පාගනවා. ටිකක් පරක් වෙලා තියෙන්නේ. ටිකක් නෙමෙයි හොඳටම පරක් වෙලා තියෙන්නේ. ටක් ගාලා යන්න ඕනේ. හරි එහෙනම් බලමු කොහෙද ඊළඟට AG office එකෙන් පස්සේ කොහෙද යන්නේ කියලා. AG office එකට ගියාට වැඩේ කරගන්න බැරි වුණා. ටයිම් පාස් වෙලා අපේ දොට්ට දැම්මා. දැන් කරන්න දෙයක් නැහැ. මම යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර. my god මට සංග්‍රහ කරන්න බලාගෙන ඉන්නවලු. මම දැන් එහෙ යන්න හදන්නේ. එහෙ ගිහිල්ලා තමයි අපි අර තැනට යන්නේ. දැන් මේ අවුවත් එක්ක ඒකට ගියොත් එහෙම මම හර වෙනවා. ඒක නිසා යාළුවා ගෙදර තමයි දැන් යන්න හදන්නේ. මේ ගිහින් තමයි ඊළඟට යන්න හදන්නේ. අපි යාළුවා ගෙදරත් ගියා. AG office එකේ වැඩේ කරගන්න හම්බුනේත් නෑනේ. යාළුවා ගෙදරත් ගියා. ඔන්න යාළුවා කන්නත් දුන්නා. දැන් අපි යනවා අපේ ප්ලේස් එකට. අපි ආවා. මෙතනට තමයි සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගෙදර කට්ටියත් එක්ක සමහරලාට යාළුවොත් එක්ක ගොඩක් වෙලාවට එන්න මෙතන. මේක ජොගින් ට්‍රැක් එක. ඒ වුණාට මෙතන හරිම ලස්සනයි. මේ හරිම ලස්සනයි මෙතන. හවසට එහෙම මෙතන මාළුන්ට ඔය කැම දාන්න පුළුවන්, ඇවිදින්න යන්න, කතා කරගෙන ඉන්න, එක්සර්සයිස් කරන්න, ඒ හැමදේම මෙතන පුළුවන්. මෙතන හවස 5-6 වගේ ඉර බැහැගෙන යන වෙලාවට ගොඩක් ලස්සනයි මෙතන. මල පැනලා යන්නේ යාට. පොඩ්ඩක් මල පැන්න මං එයා කීපයකට බෑ කියලා පොඩ්ඩක් මල පැනලා දැන් ඉන්නේ.
අපි සෑහෙන වෙලා මෙතන හිටියා. දැන් ගොඩක් මේ වෙලා ආපු වෙලේ ඉඳලා සෑහෙන වෙලාවක් අපි මෙතනට වෙලා කයි එක ගහ ඇවිද මාළු බල සෑහෙන වෙලාවක් මෙතන හිටියා. දැන් අපි ගෙදර යන්න හදන්නේ. මේකේ තව පැත්තක් තියෙනවා. මේකේ අනිත් පැත්ත මේ ඒ පැත්ත තියෙන ටිකක් යන්න ඕනේ. එක්ක පයින් යන්න පුළුවන් නැත්නම් පාරෙන් යන්න පුළුවන්. හැබැයි අද වෙලා නෑ ඒක යන්න. මොකද දැන් වෙලාවත් එක්ක ගෙදර යන්න ඕන. නැත්නම් ගෙදරින් බැනුම් ගන්න වෙනවා අපි දෙන්නටම අද. වාහනේත් අරගෙන ඇවිල්ලා තියෙන හින්දා ඒකින්ද ගෙදරින් බැනුම් ගන්නත් වෙන හින්දා ඉක්මනට ගෙදර යන්න ඕනේ. මේ දැන් අපි තව පොඩි වැඩ වගේක් තියෙනවා මගද කරගන්න. ඒ වැඩ ටිකත් කරගෙන ටක් ගාලා ගෙදර යන්න ඕනේ. ඒ හින්දා අපි තව මොකක් හරි පිස්සු වැඩකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට ගිහින් එන්නම්.